සුන්දර උදෑසන. ප්‍රීතිමත් නැවුම් උදෑසනක්. ජීවිතය වෙනස් කරන අපූර්ව මොහොතක්. අපි හැමෝම අලුත්ෙන් වෙනස් වෙන්න හිටියට වඩා යහපත් වෙන්න නිරෝගී වෙන්න කැමතියි. ඒ සඳහා තියෙන සම්දිස්ථානයේ දවසේ අලුයමයි. මේ තමයි වෙලාව. changing point එක මෙතනයි. මා ඔබට අදින්තර දින 7ක් ඉදිරියට දෙනවා. මේ දින 7 මේ වැඩසටහනත් එක්ක ඉන්නේ. මේ දින 7 තුල ඔබ අපූර්ව දේවල් අත්දකින්න යනවා. ප්‍රථමයෙන්ම වෙනදා වගේම ඔබ පිරිසිදු වතුර විදුරු සූදානම් කරගෙන ඇති. ඒක තමයි අද දවසේ ප්‍රථමයෙන්ම ඔබට ලැබෙන ආශිර්වාදය. විශ්වයේ ආශිර්වාදය. වතුර විදුරුව පිරිසිදු වතුරෙන් පුරවලා අඩි 3කට වඩා ඉහළ තැනක තියලා මොහොතක් මේ වීදුරුවට අත තියාගෙන දැස පියාගෙන හිතන්න. ආරාධනා කරන විශ්වයේ අපූර්ව බල ශක්තියෙන් සුවකාරක ශක්තියෙන් මේ ජලය ආරෝපණය වේවා. ආදරණීය විශ්වයේ දිව්‍යත්වයේ ඒ දිව්‍යත්වයෙන් මේ ජල වීදුරුව පෝෂණය වේවා. විශ්වයේ පියාණනි, විශ්වයේ මාතාවනි, ඔබ ඊටම ආදරයෙන් මේ හිමිදිරි පාන්දර මා දිහා බලාගෙන ඉන්නවා මට දැනෙනවා. ඔබ ඊටම ආදරයෙන් මගේ ඉල්ලීම් ඉෂ්ට කරලා දෙනවා. මට ඒක තේරෙනවා, දැනෙනවා. ඒ වගේම ඔබ අද අලුයම මට දෙන්න ඔබේ ශක්තියෙන් පරිපූර්ණ වූ පානයයි මේ. මා ඔබට මේ ජල වීදුරුව බාර දෙනවා. ඔබේ අසීමිත ශක්තියෙන් මේ ජල වීදුරුව පෝෂණය කරලා දෙන්න. එතෙක් මම මොහොතක් ඔබ සමගම ඒකාත්මික වෙන්න වෙනවා. ප්‍රථමයෙන් අපි සමස්තයටම ආශිර්වාද කරනවා. අසීමිත විශ්වයේ ඔබේ මූල ශක්තිය එහි නාදයේ දෝංකාරය වූ ඕම් නාදයෙන් මම ඔබව ගෞරවයට පාත්‍ර කරනවා. ඔබ සමග සම්බන්ධ වීම ආරම්භ කරනවා. सर्वे भवन्तु सुखिनः सर्वे सन्तु निरामयाः सर्वे भद्राणि पश्यन्तु मा कश्चित् दुःखमात् भवेत्। शांति शांति शांति। मोहतक जीव प्राण शक्तिයෙන් ආරෝපිත වෙච්ච වාතය වැඩි ප්‍රමාණයක් ශරීරයට කැඳවමු. දීර්ඝ ගැඹුරු හුස්ම තුනක්. නහයෙන් හුස්ම ගන්න පිට කරනකොට නහයෙන් කටින් වේගවත් ඒ පිට කරොත් ඔබේ ශරීරයේ තියෙන බොහෝ වේදනා මහන්සි ගති ඒ සියල්ලම මොහොතින් නැති වෙලා යනවා. රැක් තිස්සේම එකතු වෙච්ච නරක ශක්තිය අපි ශරීරයෙන් ඉවතට විසිරවනවා. ඇතැම් කෙනෙකුට කැස්සක් ඒක ගණන් ගන්න එපා. ප්‍රශ්නයක් නෑ. මා ඇතුළු සමස්ත විශ්වයම සුවපත් වේවා.
විශ්වයේ සමස්තයටම ආශිර්වාද වේවා. විශ්වයේ ප්‍රකාශනය වන සබාධමයට අපේ කෘතගුණ පළ කරනවා. ආශිර්වාදාත්මක මනස දිව්‍යත්වයට සමීපයි. කෘතගුණ පූර්වක මනස දිව්‍යත්වයට සමීපයි. විශ්වයේ අසීමිත නිර්මාණයක් වූ අහස, එහි වායුගෝලය, මට ජීවත් වෙන්නට අවශ්‍ය වාතය සපයන වායුගෝලය, විශ්වයේ අසීමිත ජීව ප්‍රාණ ශක්තියෙන් ආරෝපණය වූ වාතය සපයන ආකාශයට මගේ ස්තුතිය පළ කරනවා. ඔබට ඉතාම ස්තුතියි මාව ජීවත් කරවනවාට. හැඟීමෙන් ස්තුතිය පළ කරන්න. පොළව මා තුළ ක්‍රියාත්මක වන නරක ශක්ති, නපුරු ආත්මයන්ගේ ශක්ති සියල්ල අවශෝෂණය කරගෙන මා නිදහස් කරන ආදරණීය පොළොවට ස්තුතියි. මගේ බර දරා ගන්න පොළොවට ස්තුතියි. එමෙන්ම මට විශ්වයේ අසීමිත ශක්තිය ගැබ් කරගෙන මගේ දෙපතුල් ඔස්සේ නැවත මට ලබා දෙන පොළොවට ස්තුතියි. මට ආහාර, ජලය, වාතය සියල්ල සපයන ආදරණීය භූමි මාතාවනි ස්තුතියි. මගේ ආදරය පිළිගන්න. ඔබ මාව ජීවත් කරවනවා. වයසට යන තෙක්ම මට අවශ්‍ය සියල්ල සම්පාදනය කරනවා. අවසානයේ මම මරණයට පත් වුණාම ඔබ නැවතත් සියල්ලන්ගෙන් මියත් වූ මාව ආදරයෙන් තුරුළු කරගෙන ඔබේ උණුසුමට ගන්නවා. ආදරණීය පෘථුවිය, හැම තිස්සෙම මා සමග ඉන්න ඔබට, පොළොව මාතාවනි, ඔබට මගේ ස්තුතිය පළ කරනවා. හැම මොහොතකම මා ශක්තියෙන් පුරවා මාව රැක ගන්න. ඔබට ස්තුතියි. විශ්වයේ අසීමිත ප්‍රබල නිර්මාණයක් වූ ජලයට මගේ ස්තුතිය පළ කරනවා. මාව ජීව ප්‍රාණ ශක්තියෙන් පෝෂණය කරනවාට, මගේ පිපාසය සංසිඳනවාට, මගේ ජීවත් වීමට අදාළ සියල්ල සපයනවාට, මා පවිත්‍ර කරනවාට, මගේ අභ්‍යන්තරයේ බාහිරයේ පවිත්‍ර කරනවාට, සියලු සැලකිලි කරනවාට ඔබට ස්තුතියි. මා පෝෂණය කරන අසීමිත විශ්ව ශක්තියෙන් පරිපූර්ණ වූ විශ්වමය ත්‍යාගය වූ ජලයට මගේ ස්තුතිය පළ කරනවා. ආහාර, සත්‍වික ආහාර මට සපයන විශ්වයට ස්තුතියි. ඒ ආහාර සැපයූ සබාධමයට මම ස්තුති කරනවා. මම සබාධමයට හානි කරන්නේ නැහැ. සබාධමේ නිර්මාණයන් වන සතුන්ගේ කොටස් මගේ ආහාරය නෙවෙයි. මට ලබා දෙන සත්‍වික ආහාරයන්ට හෙවත් ජීව ප්‍රාණ ශක්තිය බාහිරයට ලබා දෙන ආහාරයන්ට ස්තුතියි. මට අවශ්‍ය ශක්තිය, පෝෂණය ලබා දෙන ආහාර වෙනුවෙන් විශ්වයේ ප්‍රකාශනය වන සබාධමයට මගේ ස්තුතිය පළ කරනවා. අවසාන වශයෙන් මා තුළ ක්‍රියාත්මක වන මගේ ඉන්ද්‍රියන්ට මගේ ආශිර්වාදය පළ කරනවා. ස්තුතිය පළ කරනවා. අද දවස දක්වාම මා ජීවත් කර ඔබට ස්තුතියි. ඔබ බොහෝ වෙහෙස මහන්සි වෙන්නේ නැති මාව මේ විදියට පවත්වා ගන්න. ඒ වෙනුවෙන් ස්තුතියි. සියලු ඉන්ද්‍රියන් මම ආදරයෙන් මේලා සිහිපත් කරනවා. ඔබ නිතරම මා සමගමයි ඉන්නේ. මගේ ආදරයත් ඔබ සමගමයි. ඔබට අහිත කර කිසිවක් මගේ මුවින්, නාසයෙන් හෝ පංචේන්ද්‍රියෙන් ඔබට දෙන්නේ නැහැ. ඔබ බය නැතුව ප්‍රීතියෙන් කල් ගත කරන්න මා ඔබට විෂ දේවල් දෙන්නේ නැති විදියට පොරොන්දු වෙනවා. ඔබට ගැළපෙන ප්‍රීතිදායක පෝෂණීය දේ විතරයි දෙන්නේ. ඒ පොරොන්දුව මම ඔබට දෙනවා. නිර්භීතව, නිරෝගීව, ප්‍රීතියෙන් මා සමග කටයුතු කරන්න. ඒ වෙනුවෙන් ඔබට ස්තුතිය පළ කරනවා. සමස්ත ඉන්ද්‍රියන්ට ස්තුතියි. අවසාන වශයෙන්
සමස්තය වූ ආදරණීය විශ්වමය පීතෘත්වයට මාතෘත්වයට මගේ নমස්කාරයත් ස්තුතියත් පළ කරනවා. ඔබ කෙරෙන් මාව නිකුත් කරා නිර්මාණය කරා නැවත කවදා හෝ ඔබ තුලටම අවශෝෂණය වෙන මම ඔබට ඒ වෙනුවෙන් ස්තුතිය පළ කරනවා. මාව ආදරයෙන් රැක බලා ගත්තට ස්තුතියි. රැක බලා ගන්නවාට ස්තුතියි. ඔබ මා වෙනුවෙන් ප්‍රදානය කරන ශක්තියට ස්තුතියි. ඔබ මා වෙනුවෙන් ප්‍රදානය කරන ඔබේම බලයට මං ස්තුතිවන්ත වෙනවා. ඔබේ ඥානයට වඩා ඥානයක් විශ්වය තුල නැහැ. ඒ ඥානයම මා තුල ක්‍රියාත්මක කරනවාට ස්තුතියි. අද පටන් මම ඔබේ බලයෙන්, ඔබේ ශක්තියෙන්, ඔබේ ඥානයෙන් හෙබි අපූර්ව කෙනෙක්. විශ්වයේ අසීමිත බලයත් ශක්තියත් ඥානය මා තුලින් අද සිට ප්‍රකට වෙනවා ඇති. සමස්තයට දැනෙනවා ඇති. මටත් මේ මොහොතේ සිට ඒ අපූර්ව ශක්තියත් බලයත් ඥානයත් දැනෙනවා. මම මේ මොහොතේ සිට අලුත්ම කෙනෙක්, බලවන්ත කෙනෙක්, විශ්වමය කෙනෙක්. සියල්ල වෙනුවෙන් ස්තුතියි. විශ්වයේ අසීමිත බල ශක්ති කාරකයා, ඥානාන්විතයා, ප්‍රේමාන්විතයා ලෙස මම සමස්තයට ආශිර්වාද කරනවා බලවන්තයෙක් විදියට. ලෝකේ සියලුම දෙනා සුඛිත මුදිත වේවා. ලෝකා සමස්තා සුඛිනෝ භවන්තු. ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී ජයග්‍රාහී ජීවිතයක් අත් වේවා. මේ මොහොතේ සිට ඔබ අලුත්ම කෙනෙක්, විශ්වය තෝරාගත්, විශ්වයේ ශක්තියෙන් පූර්ණ වෙච්ච අලුත්ම කෙනෙක් බව ඉඳුරා ප්‍රකාශ කරනවා. ඒ අලුත් ජීවියා විදිහට නැගිටලා ජීවිතයේ අලුත් විදිහට අද ඉඳලා මුහුණ දෙන්න මේ දින හතේදී ඔබ අමුතුම තත්යකටපත් වෙනවා. අලුත්ම කෙනෙක්. දින 7න් 7ට මම ඔබ බොහෝ ඉහළට ඔසවනවා. විශ්වයටම සමීප කරනවා. එන්න අත නොහැර මා සමග දින 7 මේ අපූර්ව අත්දැකීම අත්දකින්න. එතෙක් ඔබ සියලු දෙනාට ජයග්‍රාහී ජීවිතයක් වේවා. තෙරුවන් සරණයි දෙපිටයි. අද අපේ වැඩසටහනේ අනුග්‍රහක ආශිර්වාද ලබා දීලා තියෙන්නේ සුපුරුදු හිතවත් දෙපළක්. ඒ අපේ හිතාදර මිත්‍ර ඉතාලියේ ජීවත් වෙන ඉන්දියානු ජාතික රාකේෂ් කුමාර් මහත්මයා සහ එතුමන්ගේ සහායිකාව දර්ශනී ශ්‍රියාලතා මැතිණිය. ඒ දෙදෙනාටම අපේ අවංක ආදරී ස්තුතිය පළ කරනවා. නිදුක් නිරෝගීමත් භාවයට, ජයග්‍රාහී භාවයට පත් වේවා.